ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා. උන්වහන්සේ යහපත්. එතුමන්ගේ කරුණාව අප සමදාකල් පවතිවා. ආමේන්. මම පුංචි කතාවකින් පටන් ගන්නම්. එක ගමක ලස්සන පුංචි පවුලක් ඉන්නවා. ඉතින් මේ පවුලේ අම්මයි තාත්තයි සහ දරුවෝ දෙදෙනෙක් ඉන්නවා. ඒ දරුවෝ දෙදෙනා විවාහ වෙලා සියලුම සැප සම්පත් සියලුම දේපල මේ හැම දෙයක්ම අරගෙන ඒ ගෙදරින් යනවා. ගියාට පස්සේ මේ දරුවෝ දෙන්නා එයාලගේ අම්මවයි තාත්තවයි බලන්න එන්නෙම නැහැ. අපි ලබන සතියේ යමු, ලබන මාසයේ යමු, නිවාඩුවට යමු. මෙහෙම කිය ඉඳලා අන්තිමට අවාසනාවක විදිහට ඒ දරුවෝ දෙදෙනාගේ අම්මයි තාත්තයි ජීවිතෙන් සමුගන්නවා. ඉතින් මේ කතාව අහන ඔයාට ඒ දරුවෝ දෙන්න ගැන තරහක් ඇති වුණේ නැද්ද? ටිකක් හිතලා බලන්න. සමහර වෙලාවට අපිත් මේ වගේ නේද? අපේ අවශ්‍යතාවයකට විතරක්, අපිට ඕනිකමක් ආවම විතරක්, අපේ උවමනාවන්ට විතරක් දෙවියන් වහන්සේව හොයනවා. ඒ වෙලාවට විතරක් යාඥා කරනවා, निराहारව ඉන්නවා. හැබැයි අනිත් දවස්වල මේ කිසිම දෙයක් ගැන කිසිම තැකීමක් අපි ගන්නෙ නැහැ. මං කියන්නම් බයිබලයේ ඉන්නවා දාවීද් කියලා රජතුමෙක්. එයා මුළු ඊශ්‍රායෙල් දේශයම රජ කරාලු. ටිකක් හිතලා බලන්න. ඊශ්‍රායෙල් කියන දේශය රජ කරපු රජ කෙනෙක්ම දවසට 3 වතාවක් යාඥා කරා කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඉතින් මෙයත් බිසී මිනිසෙක් නේද? ඉතින් දාවීද් රජතුමාම දවසට 3 වතාවක් යාඥා කරාලු. ගීතාවලිය 55 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි වචනය පවසනවා සවස සහ උදයද දාවල්ද දුකියමින් සුසුම්ලන්නෙමි. උන්වහන්සේද මාගේ බස් අසනසේක කියලා. අපේ දෙවියන් වහන්සේ අපේ හඬ අසන්නා වූ තැනැත් වහන්සේව සිටිනවා. ඒත් අපි කොහොමද ඉන්නේ? අපේ අවශ්‍යතාවයට විතරක්ම උන්වහන්සේව හොයනවා. එහෙම ඉන්නවනම් අදම ඔයාව වෙනස් කරගන්න. මොකද ගීතාවලිය 1 වන පරිච්ඡේදයේ 2 වෙනි පදය කියනවා ස්වාමින් වහන්සේගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීතිවන්නා වූ උන්වහන්සේගේ ව්‍යවස්ථාව රෑ දවල් මෙනි කරන්නා වූ මනුෂ්‍යයා ආශිර්වාද ලද්දේය කියලා. ඉතින් දෙවියන් වහන්සේ අපිට මේ දීලා තියෙන වටිනා කාලයෙන් එතුමන් වෙනුවෙනුත් පුංචි කාලයක් හරි වෙන් කරලා බලන්න. ස්වාමින් වහන්සේගේ දිව්‍ය කරුණාව ඔබ සමග වේවා. ශාලෝම්.